සුළු පොලියයි වැල් පොලියයි දෙකම එකට ඉගෙන ගමු. දැන් ඔන්න 10 පන්තියේ දුවා දරුවන්ටයි 11 පන්තියේ දරුවන්ටයි දෙගොල්ලොන්ටම තියෙන කොටස් දෙකක් තමයි මේ සුළු පොලිය සහ වැල් පොලිය කියලා කියන්නේ. එන්නකො ඉගෙන ගන්න මේක ඇවිල්ලා හරිම ලේසි. ඔය සුළු පොලිය වැල් පොලියට එච්චර බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔන්න ඔයාට පුංචි මුදල් හදිස්සියක් වෙනවා. මුදල් හදිස්සියක් වෙලා ඔයාට කාගෙන් හරි ණයක් බලන්න ඔයා බලනවා. කාගෙන්ද ණයක් ගන්න? ඊට පස්සේ ඔන්න ණයට දෙන මිනිස්සෙක් හම්බ වෙනවා. පොලියට දෙන මිනිස්සේ. ඔයා ගිහිල්ලා කතා කරනවා රයිට් මට රුපියල් ලක්ෂයක් ඕනේ. ඔයාගේ වැඩකට රුපියල් ලක්ෂයක් ඕනේ. එහෙනම් ඔන්න පොලිය මුදලාලිත් ඔන්න වැඩේට සෙට් වෙනවා. හරි මම දෙන්නම් ඔයාට රුපියල් ලක්ෂයක්. හැබැයි මට වාර්ෂිකව 108ක සුළු පොලියක් මම අය කරනවා. අපි බලමු ඔයාට රුපියල් ලක්ෂය ගත්තාම ඔයා අවුරුද්ද අවසානයේට ඔයා පොලිය මුදලාලිට කීයක් දෙන්න ඕනද කියලා. දැන් ඔන්න හරි ලේසියිනේ මේ වැඩේ. මේ බලන්න. දැන් ඔන්න ඔයා ගත්ත මුදල කොච්චරද? ගත්ත මුදල තමයි රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක් තමයි අරන් තියෙන්නේ. දැන් එතකොට මුදලාලි කියපු කතන්දරේ මොකක්ද? මුදලාලි කියනවා සුළු පොලිය විදිහට එයාට ඕනේ කියනවා 108ක්. ඒ කියන්නේ පුතේ මේක හරිය ලස්සනට තේරුම් ගන්න 108යි කියලා කියන්නේ. ඇත්තටම ඔයා රුපියල් 100ක් ගත්තොත් ඔයා අවුරුද්ද අවසානයේ රුපියල් 8ක් දෙන්න ඕනේ යාට. ඒ කියන්නේ ඔයා ගත්ත රුපියල් 100යි අර පොලියයි ඔයා 108ක් දෙන්න ඕනේ. ඕක තමයි කතන්දරේ මේකේ තියෙන්නේ. ඕක ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් සුළු පොලිය කියන්නේ කජ්ජක් නෙමෙයි. දැන් ඔන්න ඔයා රුපියල් 100ක් ඇත්තටම ගත්තොත් මේ බලන්න හරිය ලස්සනට කියව හදාන්න තාලෙට මේ ඇත්තටම ඔයා රුපියල් 100ක් ගත්තොත් ඔයා දෙන්න ඕනේ පොලිය මුදලාලට රුපියල් 8ක් අවුරුද්ද අවසානයේ. එහෙනම් බලන්න ඔයා රුපියල් 100ක් නෙමෙයිනේ ගත්තේ. ගත්තේ කීයක්ද? ලක්ෂයක්. එහෙනම් බලන්න තියෙන්නේ රුපියල් ලක්ෂයට ඔයා කොච්චරක් ගෙවන්න ඕනද කියලා. එහෙනම් තියෙන්නේ එකපාර ගුණ කරලා දාන්න. මෙන්න ගුණ කරා. ලක්ෂයෙන් ගුණ කරා. ඔන්න ලක්ෂයෙන් ගුණ කරපුවාම ඔයාට එනවා මෙන්න බිඳුවට බිඳුව කැපුවා. බිඳුවට බිඳුව කැපුවා. 1000 වට රුපියල් 8000යි කියලා එනවා. ඔයා එහෙනම් පොලිය මුදලාලිට ගෙවන්න ඕනේ රුපියල් 8000ක්. අවුරුද්ද අවසානයේ රුපියල් 8000ක් ගෙවන්න ඕනේ. ඕක තමයි පුතේ සුළු පොලිය කියන්නේ. ඒ කියන්නේ ඔයාට ඒ අදාළ වාර්ෂිකව අය කරන මුදලට ඔයා ගෙවන්න ඕන පොලි ප්‍රමාණය. ඔයාට මේක එකපාර ගන්නත් පුළුවන්. ඔයා මේ රුපියල් 8000 විතරක් ගෙවලා හරියන්නේ නැහැ නේද? ඔයා මේකේ පොලියයි ගත්ත මුදලයි දෙකම ගෙවනවා නම් මේ පොලිය රුපියල් 8000යි ගත්ත මුදල ලක්ෂයයි ලක්ෂය 8000ෙන් ගුණ කරපුවාම 1,80,000ක් ගෙවන්න ඕනේ. ඔයාට කෙලින්ම ගෙඩි පිටින්ම මේක ගන්නත් පුළුවන්. මේ විදිහට පොලිය හොයන්නේ නැතුව සම්පූර්ණ අවසානයේ ගෙවන්න ඕන මුදල ඒ විදිහට ගන්නත් පුළුවන්. එයා අපි ඒ විදිහටත් හදලා බලමු. මේ බලන්න. ඔන්න දැන් තියෙනවා අර කතන්දරේම දැන් ওই විදිහට යනවා. ගියාට පස්සේ ඔයා බලනවා රයිට් මම ගත්ත සල්ලි අවසානට ගෙවන්න ඕන පොලියයි ওই දෙකම කීයක් වෙයිද? ඉතින් මේ බලන්නකො හරි ලේසියිනේ. ඔයා රුපියල් 100ක් ගත්තොත් ණයට ඔයා රුපියල් 100ක් ණයට ගත්තොත් ඔයා ඒ ගත්ත ණයයි අර පොලියයි දෙකම ඔයා කීයක් ගෙවන්න ඕනද? 100ට 8යිනේ පොලිය. එහෙනම් රුපියල් 100ක් ගත්තොත් 8ක් ගෙවන්න ඕනේ. එහෙනම් අර ගත්ත 100යි අර 8යි දෙකම එකතු වුණාම ඔයා 108ක් ආපහු ගෙවන්න ඕනේ ණයෙන් නිදහස් වෙන්න. ඉතින් ඒක දාන්න. මේ 100ක් ගත්තොත් ඔයා 108ක් ගෙවන්න ඕනේ. එහෙනම් බලන්න ලක්ෂයට කොච්චරද කියලා. ඔයා ගත්තේ රුපියල් ලක්ෂයක් නේ. ලක්ෂයට කොච්චරද? දැන් එහෙනම් මෙන්න බිඳුවට බිඳුව කැපුණා. මෙන්න මේ බිඳුවට මේ බිඳුව කැපුණා. 1000 ඒවා 108ක්. මේ අගට බිඳු තියෙන ඒවා ගැන පුතේ ගුණ කරන්න හරිම ලේසි නේද? මේ 108 ලියාගත්තා. තියෙන බිඳු ටික දාන්න තියෙන්නේ. මෙතන බිඳු 3යි. බිඳු 3 දැම්මා. ඔන්න රුපියල් 1,80,000ක් ඔයා ගෙවන්න ඕනේ. සුළු පොලිය කියන එක හරිය ලස්සනට තේරුම් ගන්න පුතේ. සුළු පොලිය කියන්නේ වාර්ෂිකව අය කරන පොලියක්. එතකොට ඔයා මොකක් හරි මුදලක් ගත්තා නම් හෝ මුදලක් තැන්පත් කරා නම් හෝ ඔයා ඒකට ඒ මුදලට හරියන්න ඒ මුදල පදනම්ව ඔයා ගෙවන්න ඕන ගාණ තමයි පොලිය කියන්නේ. අමතරව ගෙවන්න ඕන ගාණ. ඉතින් ඔයාට හරිය ලස්සනට ඒක තේරුම් ගත්ත හැකි 100ට 8යි හරි 100ට 10යි හරි 100ට 15යි හරි කීය හරි කමක් නැහැ. ඒකේ තේරුම තමයි ඇත්තටම ඔයා රුපියල් 100ක් ගත්තොත් ඔයා රුපියල් 8ක් ගෙවන්න ඕන. නැත්තම් රුපියල් 10ක් ගෙවන්න ඕන. ඒක තමයි ඒ අර ප්‍රතිශතයේ තේරුම. ඉතින් ඔයා ඇත්තටම ගත්තේ 100 නෙමෙයිනේ. ඔයා ගත්ත ගානේ ಗುಣ කරා නම් පටස් ගාලා උත්තරේ එනවා. දැන් මේක තමයි සුළු පොලියේ කතන්දරේ.
ඔබ සරලව සමරි එකක් විදියට හරි ලස්සනට ඔළුවට දාගන්න. දැන් ඊළඟට අපි යමු වැල් පොලියට. වැල් පොලිය කියන්නේ පුතේ මීට වඩා චුට්ටක් වෙනස්. දැන් ඔන්න ඔය පොලි මුදලාලිගෙම ඔයා ඔන්න රුපියල් ලක්ෂයක් ගන්න හදනවා. හැබැයි පොලි මුදලාලි කියනවා නෑ සුළු පොලියට නෙමෙයි කොල්ලෝ දෙන්නේ. දැන් දෙන්නේ වැල් පොලියට. වැල් පොලියට තමයි දෙන්නේ. එහෙනම් ඔන්න වැල් පොලිය කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් ඔය වැල් පොලිය ගත්තාම ඔය වැල් පොලිය කියලා කියන්නේ පුතේ පොලි පිට පොලි ගහනවා කියන එක. ඉඳලාම ආරයි පොලි පිට පොලි ගහන එකට තමයි වැල් පොලිය කියන්නේ. ඒ කියන්නේ පොලියටත් ආය නැවත පොලියක් එකතු කරනවා. වැලක වගේ වැල් පිට වැල් ගහනවා. පොලි පිට පොලි ගහනවා. ඕක තමයි වැල් පොලි. දැන් එතකොට ඔයාට කියනවා රයිට්. ලක්ෂෙ දෙන්න. ප්‍රශ්නයක් නෑ ලක්ෂෙ දෙන්න. හැබැයි ඉතින් වැල් පොලියට තමයි 100%ක් වැල් පොලිය තියෙනවා. දැන් ඔයාලා ඉතින් අර කොහෙන්වත් හොයාගන්න නෑ අසරණකම හින්දා අර එක්කමක් නෑ කියලා ඔයා වැඩේට කැමති වෙනවා. එහෙනම් දැන් අපි බලමු අවුරුද්දක් අවසානයේදී ඔයා කොච්චරක් ගෙවන්න ඕනද කියලා. ඉස්සෙල්ලාම අපි ඒක බලමුකෝ. දැන් පුතේ වැල් පොලියේ සුළු පොලියේ වාර්ෂිකව ගත්තොත් එහෙම වෙනසක් නෑ. ඔයක්සේ අවුලක් නෑ. දැන් ඔන්න වැල් පොලිය අපි බලමු. දැන් ඔන්න 100%යිනේ. අර කතන්දරේම තමයි. ප්‍රතිශත නම් පුතේ වෙනස් වෙන්නේ නෑ. එකම කතන්දරේ තමයි හැමතැනම යන්නේ. ඔයා රුපියල් 100ක් ණයට ගත්තොත් ඔයාට රුපියල් 8ක පොලියක් අය කරනවා. දැන් ඕක තමයි කතන්දරේ. දැන් අපි බලමු ඔයා අවුරුද්ද අවසානෙට පොලිය විදිහට පොලියයි මුදලයි කීයක් ගෙවන්න ඕනද කියලා. අපි ඉගෙන ගත්තානේ. එහෙනම් දැන් මේ බලන්න. දැන් ඒකට අවුරුද්ද අවසානයේ සම්පූර්ණ ගෙවිය යුතු මුදල. මේක තමයි අවුරුද්ද අවසානයේ ගෙවන්න ඕන මුදල. එහෙනම් දැන් ඔන්න ඔයා ඇත්තටම රුපියල් 100ක් ගත්තොත් ඔයා කීයක් ගෙවන්න ඕනද? ණයට ගත්ත 100යි අර අමතරව ගෙවන රුපියල් 8යි 108ක් ගෙවන්න ඕනේ. රුපියල් 108ක් ගෙවන්න ඕනේ. එනම් බලන්න දැන් ඔයා ඇත්තටම ගත්ත රුපියල් 100ක් නෙමෙයිනේ ලක්ෂයක්නේ. ලක්ෂෙට බලන්න කීයද කියලා. එහෙනම් ඔන්න ගුණ කරා ලක්ෂය. එතකොට අර ගාණ වෙනවා ඔයාට. බිඳුවට බිඳුව කැපුණා, මෙයා කැපුණා. 108 10න් ගුණ කරපුවාම 1,08,000යි. ඔන්න ලස්සනට එනවා. දැන් එතකොට සුළු පොලියේයි වැල් පොලියේයි එච්චර වෙනසක් නැහැ පළවෙනි අවුරුද්ද ගත්තොත් එහෙම. වර්ෂයේ අවසානයේ ගෙවන්න තියෙන එකම මුදලක් තමයි 1,08,000යි. හැබැයි කතන්දරේ පටන් ගන්න ඔතනින් පස්සේ. ඔයාට මේක ඔයා හිතන්න පළවෙනි අවුරුද්දේදී ගෙවන්න බෑ. ඔයා අවුරුදු දෙකක් ගන්නවා මේක ගෙවන්න. මම මේක අවුරුදු දෙකකට පස්සේ මාමේ ගෙවන්න කියලා ඔන්න පොලිය මුදලාලිත් එක්ක ඔයා එකඟ වෙනවා. දැන් එතකොට වැල් පොලියනේ. වැල් පොලිය කියලා කියන්නේ පුතේ සුළු පොලියට වඩා වෙනස්. සුළු පොලිය නම් ඔයා අවුරුදු කීයකට ගත්තා එකම පොලිය තමයි ආය වෙන්නේ. ඒකනේ සුළු පොලිය කියන්නේ. වැල් පොලියේදී පොලිය පිට පොලිය ගහනවා. ඒකේ තේරුම මෙන්න මේකයි. දැන් ඔන්න ඔයා පළවෙනි අවුරුද්ද අවසානයේ පුතේ 1,08,000ක් ගෙවන්න ඕනනේ. 1,08,000ක් ගෙවන්න ඕනේ. දෙවැනි අවුරුද්දේදී පොලිය ගණනය වෙන්නේ පොලියයි ගෙවිය යුතු මුදලයි ගණනය වෙන්නේ මතක තියාගන්න ඔයාගේ මෙන්න මේ ගානට. ඕක තමයි වැල් පොලිය කියන්නේ. පොලියටත් පොලියක් ගහනවා. ඕක තමයි වැල් පොලිය. පොලියටත් පොලියක් ගහනවා. පොලිය පිට පොලිය ගහනවා. දැන් එනවා අපි බලමු දෙවෙනි අවුරුද්දේදී ඔයා ගෙවන්න ඕන කොච්චරක්ද කියලා. දැන් එතකොට ඔන්න පළවෙනි අවුරුද්දේදී ඔයාට අය කරන්නේ මෙන්න මේ ගාන. 1,08,000. දැන් එතකොට දෙවෙනි අවුරුද්දේදී අපි බලමු. දැන් ඔන්න දෙවෙනි අවුරුද්දේදී බලන්න යන්නේ. දැන් එනවා ඔන්න මම මේ චුට්ට මකනවා. මකලා ඔන්න අපි පළවෙනි අවුරුද්දේදී හොයාගත්තානේ. පළවෙනි අවුරුද්ද ගාන අපි මේ පැත්තට දාගමුකෝ. දැන් ඔන්න පළවෙනි අවුරුද්ද අවසානයේදී ඔයා ගෙවන්න ඕනි පළමු අවුරුද්දේදී. පළමු අවුරුද්ද තුල ඔයා ගෙවන්න ඕනේ අර රුපියල් 100ක් ගත්තා නම් 108ට බලනවා. බලන්න එහෙනම් ලක්ෂයට කොච්චරද කියලා. එතකොට 1,08,000ක් ගෙවන්න. දැන් ඒක දෙවෙනි අවුරුද්දේ පුතේ මේක ගන්නේ කරන්නේ මෙන්න මේ 1,08,000ට. ඔන්න ඕක තමයි වැල් පොලිය කියලා කියන්නේ. පොලිය පිට පොලිය ගෙවන. එහෙනම් දැන් අපි බලමු දෙවෙනි අවුරුද්දේ. ඔන්න දෙවෙනි අවුරුද්ද අවසානයේදී ඔයා ගෙවන්න ඕනේ පොලිය මුදලාලිට. දෙවෙනි අවුරුද්ද අවසානයේදී ඇත්තටම ඔයා රුපියල් 100ක් ගත්තොත් 108යි පොලිය. ඒක ප්‍රශ්නයක් නෑ. පොලියයි මුදලයි දෙකම ඔයා 108ක් ගෙවන්න ඕනේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔයාට ගෙවන්න තියෙන මුදල කීයද? ලක්ෂයයිද? නෑ. මෙන්න 1,08,000යි. 1,08,000කට තමයි බලන්න ඕනේ. එහෙනම් ඔන්න පොලි පිට පොලි ගහලා ඔයාට 1,08,000ක් ගෙවන්න තියෙනවා.
එහෙනම් බලන්න කීයක් ගෙවන්න තියෙනවද කියලා. බිඳුවට බිඳුව කැපුවා, බිඳුවට බිඳුව කැපුවා. 1080 ගුණ කරන්න ඕනේ 108ෙන්. ගුණ කරලා බලන්න මේ 8 වරක් බිඳුවයි 8 වරක් 8 64යි 8 වරක් බිඳුවයි අර 6 දැම්ම 8 වරක් 1 8යි. මෙතන තියෙන බිඳු බිඳු 4යි. ඊට පස්සේ ආය එකෙන් ගුණ වෙනවා බිඳුවයි 8යි බිඳුවයි 1යි. ඒ ටික එකතු කරන්න. බිඳුවයි 4යි 6යි 16යි 1යි. මතක තියාගන්න ඔයා රුපියල් 1,16,640ක් ඔයා දෙවෙනි අවුරුද්දේදී ගෙවන්න ඕනේ. එහෙනම් මෙන්න මේකට තමයි වැල් පොලිය කියලා කියන්නේ. පොලී පිට පොලී ගහනවා. පළවෙනි අවුරුද්දේදී පුතේ සුළු පොලියේයි වැල් පොලියේයි වෙනසක් වෙන්නේ නැහැ. ඒක එච්චර අවුලක් නැහැ. දෙවෙනි අවුරුද්ද යනකොට තමයි තරු පේන්නේ. දෙවෙනි අවුරුද්දේදී පොලියට පොලියක් අය කරනවා. ඒකයි වැල් පොලිය කියන්නේ. එතකොට ඔයා පළවෙනි අවුරුද්දේදී අය කරපු මුදලයි ගෙවන්න ඕන පොලියයි දෙකටම තමයි දෙවෙනි අවුරුද්දේදී පොලියයි මුදලයි එකතු වෙන්නේ. හැදෙන්නේ වැල් පොලිය. එතකොට සුළු පොලිය කියලා කියන්නේ ඔයා අවුරුදු 2කට ගත්තත් 3කට ගත්තත් 4කට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ගෙවන්න තියෙන්නේ එකම පොලියක්. එතකොට ඔයා බැරි වෙලා හරි පුතේ මේක අවුරුදු 3කින් ගෙවන්න කියලා ගත්තොත් එහෙම තුන්වෙනි අවුරුද්දේදී ඔයාට මේක බලන්නේ මෙන්න මේ මුදලට. මේකට තමයි පොලිය බලන්නේ. ඒකයි වැල් පොලිය කියන්නේ. එහෙනම් සුළු පොලියයි වැල් පොලියයි කියන එක එකපාරින් ඉගෙන ගන්න. ලස්සන මතක තියාගන්න ඕන.